Neda is here with the brand new video මචං. අද තියෙන්නේ මචං ඉතින් ආයෙ පදිරි වෙන්නේ නැහැ ගෙට. අද තියෙන්නේ solo versus duo match එකක් ගැම්මට. ඉතින් බලවල්ලා ගැම්මට පීක් බහින්නේ නැහැ මචං. මේකේ පීක් වැස්සොත් එහෙම මචං බබා හම්බ වෙනවා. ඒකින්ද අපි ක්ලොක් ටවර් පැත්ත බලා යමු. ඒ ගියත් වැඩක් නැහැ වගේ. එතනටත් මචං ඩබලක් බහිනවා වගේ. හරිද? බලමු මැච් එකක් ගහගන්න. අපි මැද ගෙදරට වැහගමු මචං ගැම්මට. අරුන් කොහෙට වනිත් දන්නේ නැහැ. ඉතින් අපිට ඒක කරන්න දෙයක් නැහැ කොහෙට වැස්සත්. උණු සහනට මෙතෙන්ට බහයි මොකද උන්ට පේනවනේ මචං මං තනියෙන් ඉන්නේ කියලා. කෙල්ල අරින්න කියලා මුට අඩෝ උන් බැස්සා මචං මෙතෙන්ට. යන්නයක් ගමු ගැම්මට. මිනිුසියක් තියෙනවා අවුලක් නැහැ. ෂේප් එක පැත්තටලා හැංගිලා බලන් යමු මචං. අපි හරිද? ඩයල් එක එන්න ඕනේ පොතේ ඇරියට. උඹලට තේරෙන්නේ නැති ඉතින් උන් දෙන්න නම් බොට්ටු දෙන්නේ නැද්ද හොද මට ඇත්තට ඉස්සරහට කිල්ලත් ගහ ගන්න බැරුණා. ඉතින් කොහොම හරි මගේ වාසනාවට මචං කාමරේ ඇතුළට පනිද්දි බෝල් එක ගානට බිත්ති ගාවට වැදුනා ඉතින්. කොහොම හරි මචං ඔන්න බලන්න මං කොහමද දැන් මගේ IQ භාවිතා කරලා වැඩේ කරන්න කියලා. ඔයාලා අතහන් ඉන්න කරන විදිය ඔන්න ඔහම එළියට පැනලා මචං ගැම්මට පඩි පෙළ දිගේ උඩට යන්නයි තියෙන්නේ. හරිද? ඔන්න දැන් මම යනවා ගැම්මට. ගිහිල්ලා නිකන් උන්ව තුස්නිම් බුද දෙන්න එකපාරට මැනලා ගහපල්ලා. එච්චරයි. ඔන්න තමයි IQ. ඕකේ නයිස්. එකෙන් ඩවුන් මචං. අපි සාර්ථක ලෙස එකෙක්ව ඩවුන් කරගන්නවා කිල් එක. උගේ අනිත් එකත් මචං ළඟපාත ඉන්නවා. මම දැක්කා ඌ කලින් ඉන්නවා. මොකක්ද දැල්ලොත් මට ගහන්න මාව හොයනවා ඇති. උන් ගාව කොයින්නක් නැහැ මචං. උගේ එක වල්ලන්න. කොහොම හරි මචං දැන් බලන්න ඕනේ අරයා කා ඉන්නවද කියලා. මං හිතන්නේ කා ඉන්නවා මෙතන. මට ඇහෙන විදියට නම් ඩයල් එක්කෝ. ඩයල් එක ඇති. ආඩු ඩයල් එක මෙතනම ඉන්නවා. ගැම්මට මචං ඌ සර්ප්‍රයිස් කරමු ගැම්මට. ඌ මාව සර්ප්‍රයිස් කරා මචං ඌ පැන්නා මං හිතන්නේ එළියට. හරිද? එළියද ඇතුළේද මට හොයාගන්න මම හිතන්නේ කාමරේ ගැත්තේ. සාට එළියෙත් දන්නෙත් නෑ මම දැක්කේ නෑ මචං කොහෙද ගියේ කියලා. ඩයිල්ලේ පල්ලේ වගේ ඉන්නේ. අඩෝ ජනේලෙන් පයිති ගන්න ඔට්ටු නෑ. එනකන් හිටපන්කෝ. ඔය කොහොමද? බලහන් ඉතින් ඒක හොයාගන්න හම්බෙන්නේ නෑ දැන් හතරවතේ දුවන්නේ නෝ හොයන්න. බලමු ගිහිල්ලා යන්න ඕනේ හැමදැනම ගිහිල්ලා බලමු ගැම්මට. කොයා කොහොම මේ චුට්ටට කොහෙට ගියාද? ඉඳපන් මූ හොයාගන්න ඕනේ කොහොම හරි. අන්න කාලා කන්නේ ඩ්‍රෝන් එක වැදුනා ලොහෙත් ඔක ලකපාතම ඉන්නවා. ඩ්‍රෝන් එක එවලා දැන් ඒක නෑ හොයාගන්න කොහෙ ඉන්නවද දන්නේ නෑ. කොයකෝ වරෙන් එළියට වරෙන් ගෝල්ල බලන් ඉන්නේ ගහන්න. ආ මචං අර පැත්තෙන් මචං ෆයර් කරනවා. ඒ පැත්තේ වලියක්ද හොයද? බලමු මේ පැත්තට පොඩ්ඩක් ටුක් ගන්න ගැම්මට. අඩු මෙන්න ඉන්නවා. අම්මට හුඩු. ඩයල් එක ටුක් ගන්න. හොඳ වැඩි. ගහ බල්ලට. දැන් මචං යමන් බලන්න මං හිතන අර පැත්තේ මචං වලියක් ගියා. දෙකේ ෂොට් එකක් ගැම්මට. පල්ලේ හිටියා මචං ඩයල් එක. අපි මේ පැත්තට ඔළුව දාලෙමු ෂේප් එකේ. ඕල් එහෙම ගහලා තියෙනවා මචං ගැම්මට. අන්න ඉන්නවා ඩයල් එක මචං වම් පැත්තේ. අන්න ඉන්නවා. නයිස්. එයාකාරයෙන් කිල් 3යි මචං ගැම්මට. අම්මරුඩු වෙන්න මෙතන ඉන්න යකෝ නොක් එච් එකේ. වාසි කිල් 4යි මචං ගැම්මට. කොහමයි 4 වෙනි කිල් එක. වාසි. ඔන්න එයාකාරයෙන් කිල් 4ක් දාන්නවා. එකක් පන්න ගත්තා. ඒකට ඉතින් බයින්න එපා. අපි පවුනේ. ඉතින් වීඩියෝ එක බලන අතර කියන්න තියෙන්නේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකටම ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන ඉන්න ලයික් එකක් දාලා වීඩියෝ එකට ගැම්මට හොඳයි නා. ඉස්සරහට මේ වගේ වීඩියෝ බලා ගන්න පුළුවන්. එක චැලෙන්ජ් වීඩියෝ අනම්මනම් තියෙනවා. අපි ඉස්සරහට කරන්න ගොඩක් හිතන් ඉන්නවා. ඉතින් සෙට්ලා ඉන්න. කොහොම හරි අපි මචං අපේ M4A1 එකට මචං තලාගමු මිටිපාරක් මචං. ඒක හොඳයි කියලා මට හිතෙනවා ගැම්මට. නයිස්. ඉතින් ගැම්මට ඉතින් M4A1 එකට මිටිපාර දාලා තින්නේ. ආයෙ ට්‍රිපල් චිප් නෙමෙයි සමා වෙන්න. චිප් දෙකයි ගහලා තින්නේ. කොහමරි තුන්වෙනි චිප් එකත් ගහගමු ගැම්මට. යම් බාන උඩ පැත්තට මොකද වෙන්නේ කියලා බලන්න. මොකද වෙන්නේ? අඩු මේ ඩ්‍රෝන් නම් මහා කාලා කන්නේ. ඕකේ මචං ඌට ගහ ගන්න ඕනේ. ගස් බල්ලා අර පැත්තට ගියා. අපි ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. අඩු මෙතන කොහෙද අඩු යන්නේ මචං 99 බේරුණ දෙවන අවස්ථාව. පළමු අවස්ථාව වලට මතක ඇති අර උඩ මචං ක්ලොක් ටවර් එකේ උඩ කෑල්ලේ මචං තව පොඩ්ඩෙන් මිනිුසියෙන් අරුන් දෙන්නයි කනවා. උන් දෙන්න බොට්ටු ඉන්න හොඳයි. උටත් මේ අන්තිමේට මොකක් හරි ට්‍රැක පැන්නද කොහෙද නැත්නම් අන්තිම උන්ටත් මට වැදුණා නම් එහෙම මට බබා හම්බෙනවා. මචං පල්ලෙත් වලියක් මචං බලමු පොඩි අතල්ලක් දීලා අවාසි ඩැමේජ් 24යි කිල් එකයි. සාර්ථක කිල් 6ක් තියෙන්නේ මං ගාව. ණයට ගත්තුවා මොනවත් නැහැ. පන්නවුවා මොනවත් නැහැ. සාර්ථක කිල් 6ක් දාලා තිනවා ගැම්මට. එතන හිටපු අනිත් එක අකෝ මචං ඌ පේන්න නැහැ.
ඉතින් ගෝමරුගේ වැඩන්නෑ මච අපිය මං ශොප්පේ වැත්තර මොනවද අපිට ගන්න දිය නිකලබට මට මචන් අවශ්‍යයි ෆෝස්කෝප් එකක් ලෙවල් ප්‍රීවිස්ට එකක් හෙල්මට හරිද ඉ අපි ගැම්මට ඒටික් ගමන සල්ලිකාරෙක් මන්ද ඕන්ඩොලර් සීයි ෆෝස්කෝප් ගැම්මට කොය කොවෙස්ට හාරසියි තුන්සිය ගැම්මත් තමයි ඉතින් අඩු අඩු මෙන්න ඇතු ගත්පල්ල මුදම මචන් රතන් හිටිය මච නායිස් ඉතින් ඌටත් ගහ සාර්ථ වසයෙන් කිල් හතත් දාරදි නොම වෙලාවේ ඉතිං බලමු මොකද වෙන්න කියලා ඩොප්ති නවච ඩොප්ටික දාම මච ඩොප්පල තියෙන මගුල් එක වටන මච සාමාන්‍ය හරි ඉතිං බලමු මොකද වෙන්න කියලා මෙතන ඉතින් තියෙන මචන් ජයරත්නයක් අපි එක් ගහම ගැම්මට ඉතින් කොල්ල බලන්න තේ මේ ජයරත්න කියන්නේලා දන්නෝ දනිති මේ මගුල ගහනවා කියන්නේ කොයි වෙලේ හරි මොකක් කරවිල ගහලා දාලා යනවා ඒ තරම් වාසනාවන්තයි මේ මගුල බලමු මොනවද තියෙන කියලා මෙඩි දෙයක් තියෙනවා මචන් අපි මේකේ ෆෝ මොකද්ද වෙස්ට් එක ගන්න ඕනේ මචන් හරි දෙක තමයි අපේ අරමුණ අඩු ඒ ඉතින් කියලා කට ගන්න හම්බුන්නේ ඩයල් එකක් ඇවිල්ලා අපි දැන් උට ගහගමු ගැම්මට ඌ මචන් ළඟට එනවා වෝල්ග දා ළඟට එනවා ඌ රස් කරනවා මං හැංගෙනවා ගැම්මට බලු මොදෙන්න කියලා උට ගහගන්න ඕනේ කොහොම හරි ඔය ආකාරයට ඉතින් ඒකත් ගහගන්නවා මචං මාගේ අටවන කිල් එක ඔය ආකාරයට තමා ගන්නවා ගැම්මත් තමයි අපේ අරමුණට යන් අපි ආයේ ජයරත්නේ ගහන තමයි අපේ අරමුණ ගැම්මට ගහමු ජයරත්නේ තව එකයි තියෙන්නේ ගහන්න සුපිරියක් තමයි ඉතින් තව එනෙ මෙන්න පුළුවන් මේ ආකාරයට මේ පැත්තට ගැම්මට බලමු අපි මොකද වෙන්නේ කියලා අන්න මචං කියද්දි මෙන්න මේක යනවා මචං යකෝ ඌට එච්චර ගහලත් මැරුන්නේ නැහැ නේ ගස් බල්ලා ගාමු මේ තියෙන හැම මගුලම ගහන්න ඌට තව පොඩ්ඩයි ඌගේ HP ඇත්තේ වාසි රෂ් කරුම් මචං ඌ බය වුණා මචං කොල්ලට බය වුණා ඌ එල්ල බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා ඔඩු තව පොඩ්ඩෙන් ඔළුවටම වදිනවා කැත්ත හින්දා ඌ ඩැමේජ් වෙලා තියෙන්නේ අම්බානක ඔඩු යකෝ ඉච්චර ගහලත් මුන් මැරෙන්නේ නැහැ මු රබර්ද තියෙන ඔක්කොම දාන්න ඕනේ මචං ග්‍රනේඩ්ද නේඩ්ද ෆ්‍රීස්ද තියෙන ඔක්කොම දාපල්ලා ඔය වෙලාවට රස් කරපල්ලා ගැම්ම මූට ගහගන්න බැන්නොත් එම ඔක්කොම හබා මං තනියෙන් ඉන්නේ මගේ ටීම්මේට් කෙනෙක් වන්නේ ඕවත් ඉස්සාර්ථක නමවන කිල් එකක් දමා ගන්නවා මේ අවස්ථාවේදී ඉන්නෙතා ගැම්මත් තමයි ඉතින් කොවප්පුඩියක් ගන්න ගැම්මට හරි එව්වයි වැඩක් නැහැ මචං අපේ අරමුණට අපි අර තියෙනවා දිලිසි අපේ අරමුණ යම් බලන්න මොනවද තියෙන්නේ කියලා බලන්න තව තියෙනවා එහෙමම එකක් ගහන්න තියෙනවා ගස් බල්ලෙක් ඇවිල්ලා එකෙන් නෙමෙයි ගස් බල්ලෝ දෙන්නෙක් ඇවිල්ලා වැඩි කෑවා අපි ගාව මචං ගැම්මට අපේ මොකද්ද ජයරත්නේ ගැම්මත් තමයි ඉතින් මේ ගහන අතරේ ඉතින් යට තියෙන ලයික් බටන් එක ඔබපල්ලා ඔගේ බගල ඔබලා account වලින් සල්ලි කැපෙන්නේ මට මුකුත් හම්බෙන්නේ නැහැ ඉතින් මගේ අතිශය තෘප්තිය සඳහා පමණක් ඔය ලයික් බටන් එක ඔබපල්ලා ගැම්මට ඔය ආකාරයෙන් ඉතින් ගැම්මට අපි ගහ ගන්නවා මචං ජයරත්නේ හම්බුණා මචං ගැම්මට ෆෝවෙස්ට් එක්කුත් ග්‍රෝස් එක තියෙනවා මචං අපි ඒක ගහලා මචං ගැම්මට මිටි පාරක් ගහගමු එතකොට පර්ෆෙක්ට් අඩු මේකට මචං ගහන්න බෑ මචං මිටි පාර හරිද මන් දන්නේ නැහැ ඉතින් මචං මම මේ සීන් එකට පොඩ්ඩක් අලුත් මචං හරිද කොහොම හරි ඉතින් සයිලන්සර් එකක් නැහැ මචං ඒකට හරිද ඉතින් අපි අර ලූට් බොක්ස් එකේ තියෙන සයිලන්සර් එක ගහගමු ගැම්මට ගිහිල්ලා හරිද මේ මෙතන මේ මොකද්ද බිම බෝලයක් තියෙනවා මචං ඒකේ මොකක්ද දන්න එන්නේ බලමු ඒකත් යූස් කරලා ගැම්මට මොකද්ද බං උනේ මොකක්ද උනේ මොකුත් උන්නේ නැහැ කොයිකේ anyway මොකක් හරි මට ඔය මගුල් තේරෙන්නේ නැහැ අපි යම් මචං අපේ ඩෙස්ටිනේෂන් එකට ගැම්මට කොයකෝ මේ ඉතුරු වෙමුන් පස් දෙනා ආච්චිට හාල් කරන්න ඉතින් බම් මුළු මැප් එකම බීරුවා මම අපේ ගේ පිටිපස්සට ගිහිල්ලා බල්ලා මුන් ඒකවත් නැහැ. එම්මට ඉතින් මුන් කොහෙ ගිහිල්ලාද දන්නේ නැහැ. කොහොම හරි තව හතරක් ඉන්නවා. කොහෙ ඉන්න අඩු මුන් මචං මම සබ්ස්ක්‍රයිබ් කරන්න හදන්නේ හැම්බෙලේම මොන මගුලක්ද මන් දන්නේ නැහැ. බලමු මචං එතන මං හිතන්නේ උන්ට වලියක් හරිද? එතන මට පේන විදිහට මචං ඩුවෝ එකයි ඉන්නේ. හරිද? ඒ කියන්නේ දෙන්නෙක් මචං එකට ගන්න සීන් එකක් තියෙන්නේ.
ඔය මං ගැහුව එක මං හිතන්නේ මචං අර දෙන්නගේ එකක් හරිද දැන් මචං එතන වලියක් ගිහලා හරි මචං හරිද එතන උන් දෙන්නත් ගහගෙන එතන එකයි ඉතුරු වෙලා ඉන්නේ මචං තව එකක් ඉන්න කොහේ හරි එක්කෝ එතන ඩුවෝ එකම ඉන්නවා නැත්තම් එතන එකයි තව එක අඩු ෆැක්ටරි පැත්තේ මචං එකක් ඉන්නවා ඒ කියන්නේ ෆැක්ටරි පැත්තේ ඉන්න එකයි මෙතන ඉන්න එකයි තමයි ඉන්නේ හරිද ගැම්මට මෙතන හිටියම මට බබා හම්බෙලා අපි මේ පැත්තට අපි මචං මෙතන හිලෙන් ගහන රයියක් දෙමු ෆැක්ටරි පැත්තේ කාට ගැම්මට ඕනෝ අඩෝනෝ මුගේ මචං සැර පාරක් ඇදුණා මචං අඩෝ මේ ඉස්සරහා ඉන්න එකම මචං ළඟට එනවා ගැම්මට අඩෝ ගැම්මට නේ මචං දැන් කෙරලා තියෙන්නේ ඌට ගහන රයියක් දෙමු අති සාර්ථක 11 වෙනි කිල් එක දාගන්න මචං මේ විදියට ඉතින් මං හිතන්නේ මුන් දෙන්න එකම ඩුවෝ එකද මන්දා කොහොම හරි මචං මුන් දෙන්නකින් මේකට නොක්කුණා මං හිතන්නේ එක්ක මූගාව කට්ටක් තියෙන්නේ නැත්නම් අරු මුගේ එක හරිද කොහොම හරි මචං අරු ඉන්නවා එහා පැත්තේ ඌට ග්‍රැනේඩ් දාමු අපි ගැම්මට තියෙන ඔක්කොම දාගන්න ඉන්න මේ වෙලාවට ඔවා තමයි ෆැක්ට්ස් මේ ෆැක්ට්ස් කියවක ඉන්න ලවන්නේ මේක ගහන්න උඹට කොහොම හරි තියෙන ඔක්කොම දාපල්ලා ෆ්‍රී සුයි නේඩුයි ඔක්කොම දාපල්ලා රස් කරපල්ලා ගැම්මට ඉතින් නොක් කරගන්නවා ඉතින් ඌගාව කට්ටක් තියෙනවා කෙසේ වෙතත් ඔය ආකාරයෙන් බුයේ ගහනවා මචං කිල් 12ක් සමග කොහොම හරි මචං අපි ජයග්‍රහණය කරා 1vs 2 මැච් එකක් ගැම්මට ගැම්මක් තමයි anyway අපි එහෙනම් සෙට් වෙමු අලුත් වීඩියෝ එකකින් එහෙනම් මගේ මුසේරටම ගුණ බුස